අයිස් ගහලා තියෙනවද මචං? ඉතින් මං අද කියන්න යන්නේ උඹට අයිස් ගැන. ඉතින් මේ අයිස් ගැන පොඩ්ඩක් අපි දැනගමුකෝ. මචං මේ අයිස් හදලා තියෙන්නේ මොනවෙන්ද කියලා උඹලා දන්නවද? ඊට කලින් මං කියන්නම්කෝ මේ අයිස් හඳුන්වන විද්‍යාත්මක නාමය මොකක්ද කියලා. මචං මේ අයිස් හඳුන්වන විද්‍යාත්මක නාමය තමයි ක්‍රිස්ටල් මෙතපටමීන් කියන්නේ. ඉතින් මේ අයිස් එනවා මචං පවුඩර් විදියට එනවා, කැට විදියට එනවා, අයිස් කැට විදියට එනවා, එතකොට එන්නත් විදියට එනවා. එතකොට මචං ඒ විදිහට තමයි අයිස් එන්නේ මේ රසායනාගාර වලින් අයිස් එන්නේ ඒ විදිහට. ඉතින් ලංකාවේ බොහෝ දෙනෙක් මේ අයිස් වලට අබ්බැහි වෙලා ඉන්නවා. ඉතින් මම අයිස් ගැන පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්කෝ මම ඔයාලට. ඉතින් මේ අයිස් ගැන කිව්වොත් එහෙම මචං පළවෙනි දවසේ අයිස් ගැහුවොත් එහෙම මචං මොකද දන්නවද වෙන්නේ? ඒ කියන්නේ පුරුදු නැති කෙනෙක් අයිස් ගහපුවාම ආයෙ නිකන් මුකුත් නැහැ පිස්සෙක් වගේ ඌ වැඩ කරනවා. ඒ කියන්නේ වෙනදට නැති කාර්යසූරත්වයෙන් හොඳට වැඩ කරනවා. හොඳට පිස්සෙක් වගේ වැඩ කරනවා. සුපිරියටම වැඩ කරනවා ඌ. ආයෙ නොකානෝ උට කණ්ඩ ඕනෙත් නැහැ, උට බොණ්ඩ ඕනෙත් නැහැ. මේ යාළුවෙක් මුණ ගැහෙන්න ඕනෙත් නැහැ. ඔහේ වැඩ කරනවා. ඒ තරම් හොඳ එනර්ජි එකක් උට එනවා මේ අයිස් වලින්. ඉතින් එහෙම අයිස් වලින් කොහොමද දන්නවද එහෙම මිනිස්සුන්ට වැඩ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මචං අපි මේ මොලේ තියෙනවා මචං සතුට උත්පාදනය කරන මේ හෝමෝනයක්. ඒකට කියන්නේ මචං ඩොපාමින් හෝමෝනය කියලා. ඉතින් මේ ඩොපාමින් හෝමෝනය මචං ක්‍රියාත්මක වෙන්නේ අපි කෑමක් ගද්දී 75% විතර ඩොපාමින් හෝමෝනය ස්‍රාවය වෙලා සතුට උත්පාදනය වෙනවා. ඒතර අපි යාළුවෙක් එක්ක කතා කර ඉද්දී 25% විතර ඩොපාමින් හෝමෝනය ස්‍රාවය වෙලා අපිට සතුට උත්පාදනය වෙනවා එතනින්. එතකොට අපි ආදරය කරද්දී කොහේ හරි ට්‍රිප් එකක් යද්දී එතකොට ඩොපාමින් හෝමෝනය 95% විතර මේ ස්‍රාවය වෙලා අපිට සතුට උත්පාදනය වෙනවා. ඒත් මේ අයිස් කියන ද්‍රව්‍යය අපි පාවිච්චි කරද්දී අපේ ඩොපාමින් හෝමෝනය 100,000ක් මේ කාර්යසූරත්වයෙන් වැඩ කරලා අපි ඩොපාමින් හෝමෝනය හිතුවටත් වැඩිය වේගෙන් ක්‍රියාත්මක වෙලා අපිට හිතන්නවත් නැති විදියට මේව වෙනවා. ඉතින් අපිට වෙනදාට වැඩිය වැඩ කරගන්න පුළුවන් මේ අයිස් වලින්. ඉතින් මේ පළවෙනි සතියේ වෙන දේවල් විතරයි. ඒ දෙවෙනි සතියේ වෙද්දී මේක වෙනස්ම වෙලා යනවා මචංලා. ඉතින් දෙවෙනි සතියේ වෙද්දී මේ ඩොපාමින් හෝමෝන ස්‍රාවය වෙලා අපේ තියෙන මේ මොලේ තියෙන කාර්යසූරත්වය මේ ටික අඩාල වෙලා ඒ කියන්නේ මේ අයිස් ගහන පුද්ගලයාට සිදු වෙනවා මේ අයිස් ඕනිමයි. ඒ කියන්නේ එයා දැන් පිස්සෙක් වෙලා ඉවරයි. ඒ කියන්නේ අයිස් නැතුව මෙයාට නැගිටින්න බෑ. සමාජයකට මුහුණ දෙන්න බෑ මෙයාට. දෙවෙනි සතිය වෙද්දී හැංගිලා ඉන්නේ. ඉතින් මෙයාට නැගිටින්න නම් අනිවාර්යයෙන්ම අයිස් ඕනිමයි. ඉතින් තුන්වෙනි සතිය හතරවෙනි සතිය වෙද්දී මේක ඉතාමත් දරුණු වෙනවා. ඒ කියන්නේ නිකන් මලමිනි සොම්බි වගේ. ඒ කියන්නේ මුට නැගිටින්න බෑ. මොකද ඩොපාමින් හෝමෝනේ නිෂ්පාදනය කරන්න මොලේ සෑහෙන වෙහෙසිලා වැඩ කරලා ඉවරයි. ඒක නිසා මෙයා සෑහෙන පිස්සෙක් වෙලා සමාජයට බහින්නෙත් නෑ, හැංගිලා ගුලි වෙලා එතකොට ජීවිතේ විනාශ කරගන්න හිතෙනවා. ඉතින් එතකොට මෙයාට දැනෙන්න ගන්නවා මම තමයි මේ වැඩේ කරගත්තේ. අයිස් ගහන්න මම මුලින්ම පටන් ගත්තේ. මේ අයිස් නවත්තන්න හිතෙනවා. ඒත් නවත්තන්න බෑ මොකද මොලේ ඉල්ලනවා. මොකද මෙයාගේ මොලේ ඩොපාමින් නිෂ්පාදනය කරන්න මෙයාගේ මොලේ ඉල්ලනවා මේක. ඉතින් මෙයා එක්ක මැරිලා යනවා නැත්නම් සියදිවි නසා ගන්නවා. අන්තිමට වෙන්නේ අයිස් ගහන කට්ටියට ඔන්න ඔය සෙටි. එක්ක සියදිවි නසා ගන්න වෙනවාමයි. අපි ඉතින් දැන් බලමු මචං මේව විද්‍යාගාරවල අයිස් ඇයි නිෂ්පාදනය කරන්න කියලා. මචං විද්‍යාගාරවල මේව අයිස් නිෂ්පාදනය කරන්නේ වෙන මොකුත් ඉඳලා නෙමෙයි. ඔය ඔයාලා දැකලා තියෙනව නේද හුස්ම ගන්න බැරි මේ ලෙඩ්ඩු ඉන්නවා. ඉතින් මේ හුස්ම ගන්න බැරි ලෙඩ්ඩුන්ට තමයි මේ ඖෂධය නිෂ්පාදනය කරන රසායනාගාරවල. ඉතින් මචං අපි බලමු දැන් ක්‍රිස්ටල් මෙතපටමීන් කියන මේක හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ ක්‍රිස්ටල් මෙතපටමීන් කියන වර්ගය මචං හදන්නේ ඔය ටොයිලට් සේදුම් කාරක තියෙන්නේ. ඒ ටොයිලට් සේදුම් කාරක තියෙනවා මචං ඒවල ඇසිඩ්. එතකොට ඔය ගිනි කූරු වල අර උඩ කොටස දැකලා තියෙනවා. අන්න ඒ උඩ කොටසේ ඒවා. එතකොට තව ගියපුවා මචං මේ තිනර් ඔය පාවිච්චි කරන්නේ මචං ඔය මේ කියුටස් අනම්මන යවන්න ඒ තිනර්
බැටරි වල අර බැටරි කෑලි වල මචං අර ඇතුලේ තියෙන මචං ඇසිඩ් එකක්. අන්න ඒ ඇසිඩ්. ඒතකොට ප්‍රතිසේතුන් කාරක. ඒ වගේ දේවල් තමයි මේවට මචං යොදාගන්නේ. ඉතින් ඒවා යොදාගන්නෙත් මචං මේවා විද්‍යාගාරවල හරි රසායනගාරවල හරි තමයි මේවා හදන්නේ. මේවා මචං අධි සාන්ද්‍රණයකටද හදන්නේ. හරිද? ඉතින් මේවා සමහරක් වෙලාවට මේ විද්‍යාගාර මචං ගිනිපත් වෙනවා. මේ විද්‍යාගාර රසායනගාර සමහරක් වෙලාවට ගිනිපත් වෙනවා. ඒ තරම් මේවා විසයි. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේවා මචං දෙන්නෙත් බං මේ අර හුස්ම ගන්න බැරි සුවසන නාලේ අර මේ අක්‍රමන්ත තියෙන මේ ලෙඩුන්ට විතරයි මේවා දෙන්නේ. එහෙම ලෙඩුන්ට තමයි මේවා දෙන්නේ. ඒවත් අල්ප මාත්‍රාවක් දෙන්නේ. මිලිග්‍රෑම් ප්‍රමාණයක් දෙන්නේ. ඉතින් මේවා ගහන්න හිතන්නවත් එපා.